ආයුබෝවන්. අද අපි මේ අතට අරන් තියෙන්නේ අර baby.pdf කියන මූලාශ්‍රයේ තියෙන හරිම පොඩි සිදුවීමක්. පොඩි බබෙකුයි බල්ලෙකුයි අතර වෙන දෙයක් නේද? ඔව්. බැලු බැලමට හරිම සරලයි වගේ. ඒත් අපි බලමු පොඩ්ඩක් ගැඹුරට ගිහින් මේකේ මොනෝද තියෙන්නේ කියලා. හොඳයි. ඉතින් මුලින්ම වෙන්නේ බබා බල්ලව අඳුර ගන්නවා. බල්ලෝ කියලා කතා කරනවා. ඔව් ඒක තමයි පටන් ගන්නම. අර හඳුනා ගැනීම. ඒක ඒ කියන්නේ හරිම මූලික දෙයක් වුණත් sannivedanayක පළවෙනි පියවරේකනේ. හරි. බල්ලා ප්‍රතිචාර දක්වන විදිහත් බලන්නකෝ. වුෆ් වුෆ් ගානවා. වලිගෙත් වනනවා. අන්න හරි. වලිගෙත් වනනවා. ඒකෙන් අර උනන්දුව පිළිගැනීම පේනව නේද? ඔව් ඔව්. ඒක නිකම්ම සද්දයක් නෙවෙයි වගේ. කොහෙත්ම නෑ. ඒක අර අන්තර්ක්‍රියාවකට ආරාධනාවක් වගේ. හරි. ඊළඟට බබා බල්ලව අත ගන්නවා. කියනවා ඔයා සිනිදුයි කියලා. ඔව්. ඒකම අර නැහැට ටොක්ක්ක් කනිනවා. නැහැට ටොක්ක්ක් කියලා. අන්න ඒකේ. ඒක නිකම්ම අතගෑමක් නෙවෙයි. නෑ නේද? නෑ. එතන භාෂාවට එහා ගියපු දෙයක් තියෙන්නේ. ස්පර්ශය. ඒ කියන්නේ ඒක හරිම ප්‍රාථමික ඒ වගේම ප්‍රබල sannivedana මාධ්‍යයක්. අර සිනිඳුයි කියන එකයි ටොක්කයි එකතු වුණාම. ඔව්. ඒකෙන් අර කුතුහලය, සෙනෙහස, පොඩි සෙල්ලක්කාරකමක් ඔක්කොම එළියට එනවා. ඒකත් අර අවාචික sannivedanaya කියලා ඕක වෙන්න ඇති. හරියටම ලස්සන උදාහරණයක්. හොඳයි. එතකොට බල්ලගේ ප්‍රතිචාරය ඒකත් ඒ වගේමයි. බබාගේ අත ලෙවකනවා. ඕ ලෙවකනවා. මූලාශ්‍රය ගෙනවා ලෙව කෑම මම ඔයාට ආදරේ තියලා බල්ලෙක්ට එම වචනෙන් කියන්න බෑනේ. බෑ තමයි. ඒත් මේක තමයි අර අන්‍යෝන්‍යතාව. බබා ක්‍රියාවකිනුයි වචනිකුයි දෙයක් කිව්වා වගේ බල්ලත් Tamanට පුළුවන් විදිහට ඒ කියන්නේ ක්‍රියාවකින් ලෙව කෑමෙන් ලෙව කෑමෙන් ප්‍රතිචාර දක්වනවා. මූලාශ්‍රය අර මම ඔයාට ආදරේ කියලා දාන්නකින් ඇත්තටම පේන්නේ අපි සත්තුන්ගේ හැසිරීම අපේ හැඟීම් එක්ක සම්බන්ධ කරන විදිහ. ඒක ඇත්තට. ඒත් කොහොම වුණත් බල්ලගේ ක්‍රියාව පැහැදිලිවම සෙනෙහසක් පෙන්වීමක්. මේ විදිහට දෙන්නම ප්‍රතිචාර දක්වනකොට තමයි බැඳීම් ශක්තිමත් වෙන්නේ. හරියටම. ඊට පස්සේ බබාගේ ප්‍රතිචාරයත් බලන්නකෝ hina වෙනෝ. හිහි ගාලා. ඔව් හිහි බල්ලා විහිළුකාරයෙක් කියලා කියනෝ. මේ hinaවෙන් මොකද්ද කියවෙන්නේ? හිනාව කියන්නේ ඉතින් හරිම ප්‍රබල සමාජ සංඥාවක්නේ. මෙතන ඒකෙන් පැහැදිලිවම පේනවා බබාගේ අත්දැකීමෙන් ලබන සතුට. අර විනෝදය. බල්ලගේ ලෙවකයාම බබාට දැනෙන්නේ හොඳ සෙල්ලක්කාර දෙයක් විදියට. අර විහිළුකාරයක් කියන එකෙනුත් පේනවා බබා කොහොමද බල්ලට පෞරුෂයක් ආරෝපණය කරන්න කියලා. ඒ කියන්නේ දෙන්නම සතුටු වෙනවා මේකෙන්. අනිවාර්යයෙන්ම ඒ අන්‍යෝන්‍ය සතුට තමයි සම්බන්ධය හරිය. ඔව් ඒක හරිම පැහැදිලි. මේ පොඩි සිදුවීම් ටික ඉවර වෙන්නේත් හරි ලස්සනට දෙන්නම මිත්‍රත්වය තහවුරු කරනවා. බල්ලා කියනවා ඔයා මගේ හොඳම යාළුවා. ඊට පස්සේ බබා බබාත් ඒකම කියනවා හොඳම යාළුවා. පොඩි වචන දෙකක්. ඒතක තමයි කූට ප්‍රාප්තිය නේද? අර මුලින් ඉඳන් පියවරෙන් පියවර ආපු සම්බන්ධය. හඳුනා ගැනීම, ස්පර්ශය, සෙනෙහස, සතුට. ඒ ඔක්කොම අන්තිමට එකතු වෙලා හොඳම යාළුවෝ කියන තැනට එනවා. හරිම පුදුමයි. වචන සරල වුණාට ඒ පිටිපස්සේ තියෙන හැඟීම ගැඹුරුයි. විශේෂ දෙකක් අතර වුණත් අර sannivedanaya, අන්‍යෝන්‍ය ගෞරවය, සෙනෙහස තියෙනවා නම්. ඔව්. කොච්චර ඉක්මනට ශක්තිමත් බැඳීමක් හැදෙනවද කියලා පේනවා. එහෙනම් අද අපි මේ පොඩි උපුටා ගැනීමෙන් දැක්කා හඳුනා ගැනීම වචන නැතිව වගේම වචනෙන් වලින් කරන sannivedanaya අර ස්පර්ශයේ බලය සෙනෙහස සතුට හුවමාරු වෙන හැටි සහ අවසානයේ මිත්‍රත්වයක් ගොඩනගෙන හැටි. බැලු බැල්මට හරිම සරලයි වගේ පේනුනට මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඔව්. අවසාන වශයෙන් සමහර විට මේ වගේ දෙයක් ගැන හිතන්න පුළුවන්. මේ වගේ මුල් කාලීන අත්දැකීම් විශේෂයෙන්ම මිනිහෙකුයි සතෙකුයි අතර වෙන මේ වගේ ධනාත්මක අන්තර්ක්‍රියා කෙනෙක්ගේ මුළු ජීවිත කාලය පුරාම අනිත් අය එක්ක සම්බන්ධ වෙන විදියට අනුකම්පාවට sannivedana හැකියාවන්ට කොයි වගේ බලපෑමක් සමහර විට නොපෙනෙන්න ඒත් බලවත් බලපෑමක් ඇති කරන්න පුළුවන් වෙයිද? ඒක ඇත්තටම හිතන්න වටින දෙයක්.